ආයිබෝවන් අපි නිදහස් සතුරස්සේ උදාමිනි ජේම්ස් කියන මේක තියෙන්නේ ස්ථානේ කොහොමද දන්නවා කොළඹ හත ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වයර් කියන මෙම ස්ථානය ආකේඩ් ඔබ කවුරුද දන්න මේක ප්‍රසිද්ධ ස්ථානයක් මෙම ස්ථානයේ අපි මීට කලින් ගිය වෙසක් පොයට අපි මැණික් දන්සලක් දුන්නා. ඉතින් අපි තීරණය කළා මෙම පොසොන් මාසයේ පළවෙනිදා ඉඳලා මේ මාසේ පොසොන් මාසේ අන්තිම වෙනකන් අපි තවත් වැඩසටහනක් කරන්න. එහෙනම් සියලු දෙනාට මම හිතන්නේ මේ මැණික් විද්‍යාව සම්බන්ධව, ඒ වගේ පාරම්පරික මැණික් සම්බන්ධව ඉගෙන ගන්න හදාහරන කට්ටියටත් අත්වලක් වෙන්න, ඒ වගේ මැණික් වලට ආස කරන කට්ටියට ඒව ගැන තවත් දැනුම ලබා ගන්න අපි අපේ පාරිභෝගිකයන්ට විශේෂයෙන් මෙතන ස්ථාන අපි මේ විශේෂ කළ තියෙන පාරිභෝගිකයන්ට නැත්නම් වරද්ද ගන්න බෑ මැණික් දන්සලක් කියලා මේ පාරිභෝගිකයන්ට අපි විශේෂ දෙයක් දෙනවා. මේ දන්නා මේ පාරම්පරික මේ මැණික් පතල මේ ගොඩ පතල් කියලා කියනවා. ඒකේ මේ ගැරුම් වට්ටිය මෙන්න මේකෙන් තමයි මේ ගැරුම් වට්ටියට ඉල්ලන් දැම්මට පස්සේ මේකෙන් තමයි මේ බල්ලේ නාම්බුවේ නාම්බුවට එනවා. ඉතින් ගල්ලාට පස්සේ මේ වගේ ගල්ලක් ගන්නකොට වතුරේ ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ නාම්බුවෙන් ඔයගොල්ලෝ ගලක් ගන්න පුළුවන්. ඉතින් මේ උදාමිනි ජේම්ස් ආනතෙන් ආවම අපේ පාරිභෝගිකයන්ට අපි ඔයගොල්ලෝ දෙනවා මේකේ නොමිලේ අපිට ඒ පාරිභෝගිකයන්ට ගල් ලබා ගන්න. ඉතින් මේ අවස්ථාව ඔයගොල්ලෝ උදා කරලා දීලා තියෙනවා. මම අපි ආරාධනා කරනවා සියලු දෙනාටම මේ ස්ථානට එන්න. ඔබ මේ ඔබ මැණික් සම්බන්ධව අදහරන්න මේක මැණික් සම්බන්ධව මේ විෂය සම්බන්ධව ඔයගොල්ලෝ ඉහළ විදියට මේක අවබෝධ කරගත්තොත් මේ මැණික් විෂය තමන්ගේ ජීවිතේට ගොඩක් බලපානවා. ඒකත් මම හිතන්නේ ඉතිහාසය ගත්තොත් හරි කනගාටුයි. මොකද නිදහසෙන් පස්සේ අපේ කිසිම රාජ්‍ය නායකයෙක් ආණ්ඩුවක් මේක අධ්‍යාපනයේ විෂය පද්ධතියේ අඩුම ගානේ 8 වසරේ ඉඳලවත් මේක මැණික් විෂය ඇතුල් කරා නම් අද මම හිතන්නේ මේ රටේ සංවර්ධන ලොකු අත්තරක් වෙන හොඳ දැනුමක් ලබා ගන්නවා. ජාත්‍යන්තරේ ජය ගන්න පුළුවන්. ඉතින් මේක මේ පතල් කර්මාන්තයේ ආරම්භයත් සහ අද මැණික් විද්‍යාව ඉදිරියට ගිහලා තියෙනවා. ඒකන්ද ඒක දැනගන්න ඒ වගේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ පාරිභෝගිකයන්ට ආරාධනා කරනවා. මොකද මේ ස්ථානයේ අපි කරන්නේ ඕරා පරීක්ෂාව තියෙනවා අපේ. මැණික් වගේ මේ ඕරා පරීක්ෂාව කරගන්න පුළුවන්. ඉතින් අපි සියලු දෙනාට කියනවා තමන්ගේ ඕරාව දන්නවා. ඒකේ තියෙන චක්‍රහත අපේ ඇමරිකාවේ නිෂ්පාදිත ස්කෑන් යන්ත්‍රයක් තියෙනවා. මේ ස්ථානේ තමයි තියෙන්නේ. ඒක විශේෂයෙන් අපේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒවල අවශ්‍ය ඔයගොල්ලෝ ඒ ගැළපෙන දේවල් ලබා ගන්න පුළුවන්. මේක අපි ව්‍යාපාර කර කියලා මුල් කරනවා නෙමෙයි. එන්න ස්ථානට ඇවිල්ලා අප සමග හම්බ වෙලා අපි සමග අදහස් සුමාරු කරගන්න. එනම් ඔබට ආරාධනා කරමින් මේ පොසොන් මාසයේ මේ උතුම් මාසයේ ඔබ සියලු දෙනාටම ඒ පාරිභෝගිකයන්ට මේ ලස්සන සුන්දර පරිසරය නරඹලා එන්න අපේ ආයතනයට කියලා අපි ආරාධනා කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා ප්‍රාර්ථනා කරමින් එන සියලු දෙනා බුසරණයි දෙන්නටයි.